10ක් යනවා මේ මිනිස්සු දෙන්නට කණුව කපන්න. මිනිස්සු කීයද? මිනිස්සු දෙන්නයි දෙන්නට දින යනවා 10ක් මේ කණුව කපන්න. හරිද? මෙතනදී හොඳට බලන්න. මිනිස්සු 4 දෙනෙක් මේ වැඩේට දැම්මොත් මේ කණුව කපන්න යන දින ගාන මොකද්ද වෙන්නේ? වැඩි වෙනවද අඩු වෙනවද? අඩු වෙනව නේද? මෙන්න මේ ප්‍රමාණය මිනිසුන් ප්‍රමාණය වැඩි වෙන්නේ දෙගුණයකින්. ඒ හා සමාන අනුපාතයකින් මෙන්න මේ ප්‍රමාණය අඩු වෙනවා. දැන් මේක දෙකෙන් ගුණ වුණා නම් මේක දෙකෙන් බෙදෙන්න ඕන. එහෙනම් යන දින ගාන වෙන්නේ දින 5ක් විතරයි. මිනිස්සු දෙන්නෙක්ට දින 10ක් ගියපු වැඩේට මිනිස්සු 4 දෙනෙක් දැම්මොත් ඒ වැඩේට යන්නේ දින 5ක් විතරයි. මේ වැඩේට මිනිස්සු 4 දෙනෙක් දැම්මොත් මේ වැඩේට එක මිනිස්සෙක් දැම්මොත් කොච්චර දින ගානක් යනවද? ඒක බලන්න. දැන් මේ මිනිස්සු 4 දෙනෙක්නේ. එක් මිනිසෙක් යන දින ගාන බලන්න. මේක බෙදන්න ඕන 4. මේක බෙදන්න ඕන 4. එතකොට මිනිස්සු එක්කෙනයි මේක 4ෙන් බෙදුවනම් යන දින ගාන වැඩි වෙන්න ඕන. වැඩි වෙන්න ඕන නම් මේ අනුපාතයෙන් අඩු වෙන එක මේක එම අනුපාතයෙන් වැඩි වෙන්න ඕන. මේක බෙදුවේ 4ෙන්. මේක එහෙනම් ගුණ වෙනවා 4ෙන්. 4 වරක් 5. මිනිස් දින 20ක්. මොකකට කියනවා මිනිස් දින කියලා. මිනිස්සු දෙන්නෙක්ට කානුව කපන්න දවස් 10ක් යනවා. ඒ කානුවම කපන්න මිනිස්සු 4 දෙනෙක් දැම්මොත් යන්නේ දින 5යි. ඒ කියන්නේ මිනිස්සු ප්‍රමාණය වැඩි වෙන්න දින ප්‍රමාණය අඩු වෙනවා. එකම අනුපාතය හොඳට බලන්න. මිනිස්සු වැඩිුනේ දෙගුණයකින්. හැබැයි දෙගුණයකින් දින ගන්න අඩු වුණා. එක මිනිසෙක් මේ වැඩේට දැම්මොත් දැන් මේ කානුව කපන්න එක මිනිසෙක් දානවා. ඒක අඩුනේ අනුපාතය 4යි. හරිද? එහා සමාන අනුපාතයකින් යන දින ගාන මොකද උනේ? වැඩි වුණා. ඒ කියන්නේ මේක අඩු වෙනවා නම් මේක වැඩි වෙනවා. මේක වැඩි වෙනවා නම් මේක අඩු වෙනවා. ප්‍රතිලෝමයි.